ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේට. හාලෙලූයා හාලෙලූයා. අපි ගීතාවලිය 103ට අපි යමු. 103 1 2 පද. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව. මේ ස්ථානයේ අපි දකිනවා දාවිද්ගේ ආත්මය දාවිද්ගේ ප්‍රාණයට කතා කරනවා. දාවිද්ගේ ආත්මය ප්‍රාණයට කතා කරමින් අසනවා, ඇයි නුඹ ශෝකබරව සිටින්නේ? ඇයි නුඹ කරදර වී කනස්සලුව සිටින්නේ? දාවිද්ගේ ආත්මය අපි දකිනවා මේ ස්ථානයේ දෙවියන් වහන්සේට ලංවන්න ආසා වෙනවා. එනමුත් ඔහුට පේනවා ඔහුගේ ප්‍රාණය තමයි තීරණයක් ගත යුත්තේ කියලා. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට. දැන් අපගේත් ආත්මය, ඔබගේ ආත්මය දෙවියන් වහන්සේට පිපාසිතයි, බඩගිනි. ඒ වුණාට ඔබගේ ප්‍රාණය තීරණයක් ගත යුතුයි. ප්‍රශංසා වේවා. මොකද්ද උන්වහන්සේ මේ ස්ථානයේ දාවිද් කියා සිටිනේ? මාගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව. මාති සියල්ල උන්වහන්සේට ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. ඇයි? දෙවියන් වහන්සේ ඔබට ඊටමත් යහපත් වී තිබෙනවා. උන්වහන්සේ ඔබට ප්‍රේම කර තිබෙනවා. උන්වහන්සේ ඔබ ආරක්ෂා කර තිබෙනවා. උන්වහන්සේ තමයි ඔබ මවා තිබෙන්නේ. ඒ ආකාරයෙන් ඔබගේ සෑම ආශිර්වාදයක්ම යහපත් ක්‍රියාවක්ම ගණන් ගත්තොත් ඔබට උන්වහන්සේට ආශිර්වාද කරන්න, ප්‍රශංසා කරන්න සියලුම හේතු තිබෙනවා. මක් නිසාද? ඒ ආරක්ෂාව, ඒ ආශිර්වාදය, ඒ උන්වහන්සේගේ ප්‍රසාදය දාවිද් මත තිබුණා වූ ඔබ ඒ කිසිම දෙයක් ඔබ අත්දැකූ ඒ හැම ප්‍රතිලාභයක්ම සිහි නැති නොකරව. ඔබගේ ඇස් ඉදිරියේ දුටුවා වූ ඒ හැම දෙයක්ම උන්වහන්සේ ඔබ දෙසා කරපු හැම දෙයක්ම සිහි නැතිකොට උන්වහන්සේට ප්‍රශංසා කළ යුතුයි. ඔබ උන්වහන්සේට ආශිර්වාද කළ යුතුයි කියලා දාවිද්ගේ ආත්මය දාවිද්ගේ ප්‍රාණයට කතා කරනවා. 1 කොරින්ති 16 බලමු 17. සමා වෙන්න 1 කොරින්ති 6:17. 1 කොරින්ති 6:17. හලෙලූයා. නමුත් ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එකම ආත්මයය. නමුත් ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මයය. දැන් මිනිස්සෙගේ ආත්මය දෙවියන් වහන්සේව ඍජුව දන්නවා. මිනිස්සෙගේ ආත්මය තමයි දෙවියන් වහන්සේගෙන් ඍජුව එළිද්‍රව්‍ය ලබා ගන්නෙ. එනමුත් ප්‍රාණය, මිනිස්යාගේ ප්‍රාණය, ඒ පංචේන්ද්‍රිය, දැනුමුතු කබ, තේරුම් ගැනීම, ඒ හැම දෙයක්ම තර්කානුකූලව සිතන්න සහ ධර්මය ගැන තිබෙන දැනුම නිසා මිනිස්සෙක්ව දෙවියන් වහන්සේගේ කටහඬ කෙලින් අසනවට බාධා වීමට මේ හැම දෙයක්ම ක්‍රියා කරනු ලබනවා. අපේ මනසේ මේ ලෝකේ දැනුම, අපේ ජීවිතේ අපි ලැබුව අත්දැකීම්, ඒ හැම දෙයක්ම අපේ මනස අපිව බාධා කරලා දෙවියන් වහන්සේ අපොදිසා තබා තිබෙනව හැම දෙයක්ම ලබා ගැනීමට බාධා වෙන්න පුළුවන්. දාවිද් යාගේ ප්‍රාණය දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න නොකොඩවාම දේව රාත්‍රියේ ප්‍රශංසා කරන්න ආශිර්වාද 6ක් ඔව් සඳහන් කරනවා. තුන්වන පදේ සඳහන් කරනවා උන්වහන්සේ නුඹේ සියලු අයතුකම් කමා කරන සේක, නුඹේ සියලු රෝග සුව කරන සේක. නුඹේ ජීවිතයේ විනාශයෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක. රාජාලියකුමෙන් ඔබගේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින්
තෘප්තියට පැමිණුසේක. මොකද 6 උන්වහන්සේ ඔබ අයුතුකම කමා කරනසේක, නුඹ සියලු රෝගවල සුව කරනසේක, නුඹේ ජීවිතයේ විනාශයෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක. රාජලෙක් මෙන් ඔබගේ යෞවනකම අලුත් වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පැමිණුසේක. ඔබ මේ දවසේ දෙවියන් වහන්සේ ඔබට කියා සිටිනවා ඔබ උන්වහන්සේගේ සැපීමට ඇතුල් වෙන්නටම් දෙවියන් වහන්සේ සමග ගැඹුරු අවස්ථාවක් සම්බන්ධතාවයකට ඇතුල් වෙන කැමති නම් ශුද්ධාත්ම වහන්සේ ඔබ තුල ක්‍රියා කරමින් ඔබගේ ආත්මය දැන් උන්වහන්සේ සමග සම්බන්ධ වෙන ආසාව තිබෙනවා නම් ඔබේ ප්‍රාණය තීරණයක් ගත යුතුයි. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔබ ලෝකයේ ඉගෙනගත්ත සෑම කාරණාවක්ම නැත්තම් ඔබ ආගමකට නැත්තම් මිනිස්සෙක් ධර්මයකට නැත්තම් ආගමයකට සැබෑ වෙනුවට ඔහුගේ හැඟීම් වලින් ක්‍රියා කරනවා නම් ආගමික මිනිස්සෙක් දේ වචනේ මත රැඳී සිටින්නේ නැතුව ඔහුගේ හැඟීම් මත ක්‍රියා කරනු ලබනවා නම් දැන් මිනිස්සෙක් ඒ ආකාරයෙන් සිටින විට ඒ මනසක් ආකාරයෙන් සිටින විට ඔහුට දෙවියන් වහන්සේ තුල තීරණයක් ගන්න දෙවියන් වහන්සේගේ වචනේ මත තීරණයක් ගන්න ඔහුට බාධාවක් තිබෙනවා. බලන්න මෙතන තිබෙනා ප්‍රතිලාභය බලන්න. ඔබේ මුළු ජීවිතයේම තිබෙනා පාපවලට සමාව දෙනවා. උන්වහන්සේ එලෙසම ඔබ සුව කරන ඔබේ සියලුම රෝග උන්වහන්සේ සුව කරනු ලබනවා. එලෙසම තුන උන්වහන්සේ විනාශයෙන් ඔබ විනාශ වෙනා වූ හැම දේ කාරණාක උන්වහන්සේ ඔබ මුදාගත් තිබෙනවා. උන්වහන්සේ ඔබව දයාව, කරුණාව, ගුණය හා දයාවෙන් ඔබ ඔටුන්නක් මෙන් නම් ඔබ සරසනසේක. උන්වහන්සේ ඔබව දාසියෙකු මෙන් නෙමෙයි උන්වහන්සේගේ පුත්‍රකමට පමුණුවා තිබෙනවා. උන්වහන්සේ කරුණා ගුණය හැම දවසින් දවස ඔබට අලුත් වී තිබෙනවා. හලෙලූයා. උන්වහන්සේ ඔබගේ මුඛයේ යහපත් දෙයින් තෘප්තියට පමුණුවසේක. එවිට ඔබ ඔබේ මුඛය ඇරලා දෙවියන් වහන්සේ ඔබට කොතරම් යහපත් වී තිබෙනවද කියලා ඔබ ප්‍රකාශ කරනවා. එලෙසම ඔබගේ යෞවනකම උන්වහන්සේ අලුත් කරනවා. ඔබගේ ශාරීරිය වැහැරි වුණත්, ඔබගේ මනස වැහැරිලි වුණත්, ඔබගේ ආර්ථිකය වැහැරි ගියත් උන්වහන්සේ ඒ හැම දෙයකදීම ඔබේ මුළු ක්‍රියාකාරීත්වය හරියට රාජාලියෙක් මෙන් අලුත් කරනු ලබනවා. ඒ රාජාලිය තමන්ගේ තටු වලින් සැමුලෙන් පියාසර කරන්නේ නැහැ. ඔහුගේ පියාසර ඒ තිබෙන්නා වූ සුළං දිශාවෙන් ඔහු ඊටමත් පහසුවෙන් ඊට වේගයෙන් ඒ සුළගේ තිබෙන්නා වූ බලයෙන් ඔහු පියාසර කරනු ලබනවා. එතෙ දෙවියන් වහන්සේ ඔබට කියා සිටින තා වචනෙන් උන්වහන්සේ ඔබ සමග සිටනවා. හලෙලූයා. ඔබට ප්‍රේම කරනවා. දැන් අපි අපේ ප්‍රාණයට කතා කරලා අපි කියා සිටිමුද දෙවියන් වහන්සේ මේ කාරණා තමයි මට කියා තිබෙන්නේ. උන්වහන්සේ නොකොඩවා මේ කාරණා මගේ ජීවිතේ කරා තිබෙනවා. ඉතින් තවදුරටත් මම කරදර වෙන්න යන්නේ නැහැ. මම අවස්ථාව නැත්තම් වාතාවරණය නැත්තම් මට තියෙන අභියෝග දෙස බලමින් මම කරදර වෙන්න යන්නේ නැහැ. මම කනස්සල්ල වෙන්න යන්නේ නැහැ. මම නැවත නැවතත් මේ සිහි කරමින් දෙවියන් වහන්සේ මට දී ඇති ප්‍රතිලාභය සිහි කරමින් මම ජීවත් වෙන්න යනවා කියලා මම මගේ ප්‍රාණයට මම කියා සිටින අවශ්‍යයි. පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීන් දවසේදී අපි ඔබ වහන්සේගේ වචනය අනුව ඉගෙන ගත්තා. එලෙසම ස්වාමීනි අපි ස්තුතිවන්ත වන අතර ඔබ වහන්සේට අපි ආйти ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. එලෙසම අපිට සමාව ඉල්ලනවා ස්වාමීනි. අපි ඔබ වහන්සේගෙන් දුරස්ත වුණා ස්වාමීනි අවස්ථාන්වලදී අභියෝගවලදී ප්‍රශ්නවලදී ස්වාමීනි ඒ දේ බස බලමින් අපි ස්වාමීනි දුර්වල වුණා ස්වාමීනි අපට අනුකම්පා කරලා අපට සමාව දුන්න මැනව ස්තුති ස්වාමීනි අපේ සියලුම අයිතුකමකින් අපට සමාව දුන්නාට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ සෑම ඒ සමාව නොදීමේ බන්ධන ඒ දැඩි හදවත් විනාශ වෙන්න යනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ තිරය කැඩී යනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ ස්වාමීන් වහන්සේට හැරෙන්න යනවා පසුතැවිලි උදෙසා ඔබ ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේ වෙතට හැරුණු විගස උන්වහන්සේගේ සුවේ බලයක් උන්වහන්සේගේ සුවේ බලයක් ඔබේ ජීවිතයේ තිබෙන සෑම රෝගයකටම විනාශ කරන්නට බලය තිබෙනවා
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ යේසුස්ගේ ලේඛාරණ කොටගෙන යක්ෂගේ සෑම බලයක්ම යක්ෂගේ සෑම බන්ධනයක්ම යක්ෂගේ සෑම වහල්කමක්ම විනාශයි. යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ලබා ගන්න ජීවනය යේසුස් වහන්සේගේ නාමයෙන් යක්ෂගේ සියලුම බලයක්ම මම ක්‍රියා විරහිත කරනවා. දැන් පටන් ඒ විනාශකාරී ආත්මය දැන් මොහොතේ තහංචි තබනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ජීවනයේ චක්‍රය පටන් ගන්න තිබෙනවා. යේසුස් වහන්සේ ඔබ සියලුම වහල්කමකින් මුදා තිබෙනවා. උන්වහන්සේ කරුණා ගුණයෙන් ප්‍රේමයෙන් උන්වහන්සේ ඔබ ඔටුනු පළඳලා තිබෙනවා. හාලෙලූයා. ස්තුතියි ස්වාමීනි. ඔබේ මුඛය උන්වහන්සේ යේසුස්ගේ ලේඛාරණ කොටකට සෝදා පවිත්‍ර කර තිබෙනවා. තවත් බොරුව, තවත් රැවටීම, තවත් මානසික සිතුවිලි, මානසික වචන නැහැ. නමුත් ඇදහිල්ල වචනේ පමණක් ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ මහිමය, දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ ගතිගුණ, ගුණාංගනෝ ප්‍රශංසා කරනවා. ස්වාමිනී අපිට කොයි ආකාරයෙන් හැඟුණත් ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේගේ ආත්මන වහන්සේ අපට ජීවනගෙන තිබෙනවා. ඔබ සාංගේ සහෝදරය ඔබට ඔබේ ජීවිතේ කවදාත් අත් නොදැකපු ජීවනය බලය ඔබේ ජීවිතේ ඔබ අත්දැකලා තිබෙනවා, අත්දකින්නට යනවා. දෙවියන් වහන්සේගේ දැන් මේ මොහොතේ උන්වහන්සේගේ පුදුම බලයක්, උන්වහන්සේගේ සුදුම ආලේපයක් නිදහස් කරන්නට මම පෞගිය දවස් දෙකකට නිදාගෙන නැහැ. මම තව පැය දෙකක් වගේ තමයි නිදාගෙන තිබෙන්නේ. මම ඒ ශුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධතාවයේ තුල මම ජීවත් වුණා. මම දැන් ඒ ආශිර්වාදයේ ඒ තිබෙන්නා වූ ඒ ආලේපය මම නිදහස් කරනවා. ලබාගන්නට පිරෙන්ට උන්වහන්සේ තුලින් ජයග්‍රහකව ජීවත් වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් හalleluya. thank you Jesus. ස්තුති